iBone කියලා පිළිගන්නවා මගේ අලුත්ම වීඩියෝ එකට. යාළුවෙක් කිව්වා two stroke bore එකේ කම්ප්‍රෙසර් වැඩි කරගන්නේ කොහොමද කියලා දෙන්න කියලා. අද කියලා දෙන්න යන්නේ කොහොමද bore එකේ කම්ප්‍රෙසර් වැඩි කරගන්නේ කියලා. ඔය ළඟ දුවන්නේ පිකප් නැහැ කියන කට්ටිය හැමෝම මේක බලන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අද කියලා දෙනවා කොහොමද මේ bore එකේ කම්ප්‍රෙසර් වැඩි කරගන්නේ ළඟ පිකප් එක හදාගන්නේ කියලා. එන පිකප් එකට අමතරව වෙනසක් කරලා වාහනේ පොඩි ටයිමින් එක වෙනස් කරලා කරන විදිය කියලා දෙනවා. වීඩියෝත් එක දිගටම රැඳෙන්න කියලා කියනවා. මුලින්ම කියන්න ඕනේ කම්ප්‍රෙසර් ඉදින්න නම් බෝර් එක හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. බෝර් එක ඔයිල් සීල් එක හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. බෝර් එක හොඳ තත්ත්වයකද කියලා බලාගන්නේ අපි පිස්ටන් එකේ රිම්ස් එකක් ගලවලා බෝර් එක ඇතුළට දාලා බලනවා. දාලා බලපුවම මේ රිම්ස් එකේ රිම්ස් වලල්ලේ කටවල් එකට වෙන තැන කෙස් ගහක දෙකක වගේ ඉඩක් තියෙනවා නම් හොඳයි. කම්ප්‍රෙසර් තියෙනවා. සාමාන්‍ය ගොඩක් ඈත් වෙලා වගේ තියෙනවා නම් බෝර් එක ගෙවිලා තියෙන බෝර් කරගන්න ඕනේ. අපි යමු වීඩියෝ එකට කොහොමද වෙන්නේ කියලා බලන්න. දිගටම රැඳිලා ඉන්න කියලා කියනවා මගේ වීඩියෝ එකත් එක්ක. යාළුවනේ කම්ප්‍රෙසර් වැඩි වෙන්න හෙඩ් එක හදාගන්නේ මෙහෙමයි. හෙඩ් එකේ වලට පේන මේ කට්ටයක් තියෙනවා. මේ කට්ටේ පේස් කරගන්න ඕනේ පට්ටලයකට දාලා. මේක සම්පූර්ණ මේ ෆිනිෂින් වෙන්න පේස් කරගන්න ඕනේ. ග්‍රයින්ඩෙන් පේස් කරගන්න පුළුවන්. ඇද වෙන්නේ නැතුව පේස් කරගන්න ඕනේ. මොකද වීදුරුවක් උඩ තියලා බලන්න ඕනේ ඇද වෙලාද කියලා. මේ කම්ප්‍රෙසර් ලීක් වෙන්නේ නැති වෙන්න මේක පේස් කරගන්න ඕනේ. මේක සම්පූර්ණම. ඒතකොට හොඳට කම්ප්‍රෙසර් අල්ලලා හිටිනවා. ගෑස් කට් එක දාපුවම ලීක් කරන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. ගෑස් කට් එක දානකොට තඹ ගෑස් කට් එකක් තමයි භාවිත කරන්න ඕනේ. එකක් හෝ දෙකක් ගම් දාලා හයි කරගන්න ඕනේ. සැලක් හරි පැකින් ගම් හරි ගෑස් කට් එක හයි කරගන්නකොට ඉස්සලා බලන්න ඕනේ එකක් දාලා මේ හෙඩ් එකේ පිස්ටන් එක වදිනවා කියලා. වදිනවා නම් ගෑස් කට් දෙකක් දාගන්න ඕනේ. ගම් දාලා දාගන්න අනිවාර්යයෙන්. මේ එතකොට ලීක් කරන්න ඕන පොඩ්ඩක්වත්. යාළුවනේ බලමු කොහොමද මේ ළඟනවා නම් වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එක කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් කියලා කියනවා.